තෙද බල අනුහස් ඇතේ ශ්‍රේපාදය තෙද බල පෙන්මා රකිනාදම් රාජ ගෞතම බුදුහිමි වැඩම වෝගිරි දෙසැම්බර් 18 උදේ 4:00ට සිරිපා කරුණාකරන්න අපි යනවා හැටන් පාරෙන්. කඩුවෙල ඉඳලා තමයි අපි පිටත් වෙන්නේ. ඔයාලත් අපිත් එක්ක යමු සිරිපා කරුණාකරන්න. නවගොම දේවාලය ගාවින් නතර කරලා ආශිර්වාදයක් අරගෙන තමයි අපි මේ ගමන ඉස්සරහට යන්නේ. උදේ 5:27 වෙනකොට අපිට අවිස්සාවෙලට ලං වෙන්න පුළුවන් වුණා. වැස්සත් එක්ක තමයි දැන් අපි මේ ගමන ඉදිරියට යන්නේ. උදේ 6:24යි වෙලාව. දැන් අපි උදේ කෑම කන්න කියලා නතර කරනවා වන වදුල රස බොජුන් හලෙන්. උදේම මම කැඳ එකක් බොන්න කියලා හිතුවේ. ඒ වගේම අපි කෑමට ගත්තේ ඉන්දියාප්ප. කෑම පිරිසිදුව හොඳට තියෙනවා. උදේ 6:00 ඉඳන් හවස 7:00 වෙනකන් තමයි හෙළ බොජුන් හල ඕපන් කරලා තියෙන්නේ. නැවත අපි ගමන පිටත් වෙනකොට ඔයාලා වීඩියෝ වලින් දකින්නවා නායකීය තැන්. වාහන වලට යන්න පුළුවන් වෙන්න පාරවල් සකස් කරලා තියෙන. දැන් අපි කිතුල් වෙන පහු කරගෙන ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. සිරිපා කරුණාකරන්න යන්න හිතන් ඉන්න අයට අදහසක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවොත්. ඉතින් ඉවර වෙනකන් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන් ඉන්න. දෙසැම්බර් 18 තමයි මේ ගමන අපි සිරිපා කරුණාකරන්න යන්නේ. ඒ දවස් වෙනකොට තිබ්බ තත්ත්වය තමයි ඔයාලා වීඩියෝ වලින් දකින්නේ. වාහන යන්න එන්න පුළුවන් විදිහට පාරවල් සකස් කරලා තියෙනවා. බස් එහෙමත් ධාවනය කරනවා මේ පාරවල් වල. මේ දකින්න නායකීය ස්ථාන ගොඩක් පාර අයිනේ තියෙන ඉවුරු තමයි ගොඩක් නාය ගිහින් තියෙන්නේ. ලොකු හානියක් නැහැ. පස් තමයි පාරවල් වලට ගොඩක් ඇවිත් තියෙන්නේ. වෙනදා සිරිපා වාරය සමග මෙහෙම පාරවල් වල යන්න අමාරුයි. ඒත් අද වාහන එහෙම ගොඩක් අඩුයි වන්දනාවේ එන අය අඩු නිසා. බස් එකක් තමයි යනවා දකින්නේ ලක්ෂපාන ගිනිගත්තේන. කොළඹ ඉඳන් නල්ල තන්නේට බස් ධාවනය වෙනවා. ඉතින් ඔයාලට සිරිපා කරුණාකරන්න බස් එකේ එන්න පුළුවන්. අව කිලෝමීටර් 35ක දුරක් තමයි තියෙන්නේ ශ්‍රීපාදයට. මොන ප්‍රශ්න තිබ්බත් මේ දකින කොළ පාට නිසා හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. වැස්සයි මීදුමයි හිතට පුදුම සිසිලසක් ලබා දෙන්නේ. වාහන යන්න පුළුවන් වෙන්න පස්සිවත් කරලා පාරවල් ක්ලියර් කරලා පාලම් නැවත ඉදි කරලා තියෙනවා. ඔයාලත් එන්න හැම දෙයක්ම කඩිනමින් නැවත තිබ්බ විදියට සකස් කරමින් තියෙන්නේ. නල්ල තන්නේට තව කිලෝමීටර් 25ක් තියෙනවා. දැන් අපි නෝටන් බ්‍රීජ් පහු කරගෙන තමයි ඉස්සරහට යන්නේ. තව කිලෝමීටර් 26ක් තියෙනවා ශ්‍රීපාදයට. සත්‍ය කන්‍යා කඳු වැටිය තමයි මීදුමෙන් වෙලිලා තියෙන්නේ. දැන් ඈතින් දකින්නේ ලක්ෂපාන දිය ඇල්ල. කොළ පාටින් පිරුණු මේ ලෝකය දකින්න ඕනේ නම් රෑවිත් වැඩක් නෑ. උදේ එන්න ඕනේ සිරිපා කරුණාකරන්න. මෞස්සා කැලේ ජලාශය පාලම උඩින් තමයි දැන් අපි යන්නේ. සිරිපා කරුණාකරන්න ආපු ගමන සාර්ථකව කරුණාකරන්න පුළුවන් වෙන්න කියලා සමන් දේවාලෙට අපි පළතුරු වට්ටියක් හදලා පූජා කරා. සමන් දේවාලෙන් ආශිර්වාදයක් අරගෙන අපි නැවත පිටත් වෙනවා ශ්‍රීපාදේ බලා. ජීවිතයේ දකින පින්වන්ත දර්ශනයක් තමයි මම ආසම. හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. ඒ වගේම දැන් දකින්නේ මෝයිනී ඇල්ල. හැටන් හරහා සිරිපා කරුණාකරන්න එන හැමෝම දකින දිය ඇල්ලක් තමයි. 10:33ට තමයි අපි ශ්‍රීපාද අඩවියට ආවේ. සුමන සමන් දෙවි පිහිටයි කියලා අපි හැටන් පාරෙන් සිරිපා කරුණාකරන්න හදන්නේ. ඉදිරියෙන් අපිට මුලින්ම හම් වෙනවා සමන් දේවාලය. සිරිපා කරුණාකරනකොට සමන් දේවාලෙත් ආශිර්වාදය අරගෙන තමයි අපි කරුණා කරන්නේ. දැන් දකින්නේ ලස්සන මකර තොරණ. සෙනග අඩු නිසා තමයි මෙහෙම ලස්සනට පිළිවෙලට තියෙන්නේ. සෙනගාවට ප්‍රශ්නයක් නෑ. අපි ගේන කුණු අරගෙන යනවනම්. කිව්වා තරම් යකා කලුනේ ඇවිල්ලා බලන්න නේ. ඔව් හොඳට තියෙනවා. ආවල් ප්‍රශ්නයක් නැහැ නේ යන්නේ. අදරයක් නැතුව සුමන සමන් දෙවි පිහිටෙන් ඔයාලටත් කරුණා කරන්න පුළුවන්. ඊට ගඟුල රතු පාලම ගාව දැන් අපි ඉන්නේ. රතු පාලම පහු කරගෙන දැන් අපි ඉදිරියට යනකොට හම් වෙන්නේ ඊළඟට ජපන් සාම විහාරය. ඔයාලටත් හැඟීමක් ඇති වෙනවා මහත් එක්ක සිරිපා කරුණා කරන්න යනවා වගේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් දිගටම බලන් ඉන්න. ජපන් සාම විහාරය හරහා ශ්‍රීපාදයට ළඟම පාර. පාරවල් දෙකක් තියෙනවා. අපි පහලින් තියෙන පාරෙන් තමයි කරුණා කරන්නේ. අවාරේ සිරිපා කරුණා කරන්න ගියාම තියෙන ලස්සන තමයි තියෙන්නේ. තවම මේ දකින්න ගහකොළත් එක්ක තියෙන ලස්සන. අවාරි සිරිපා කරුණා කරන්න යන හැඟීමක් වගේ තමයි තේරෙන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ජපන් සාම විහාරයේ සුන්දරත්වය තමයි ඔයාලා වීඩියෝ වලින් දැන් දකින්නේ.
නිශ්ශංක මල්ල රජමහා විහාරය ගඟුල තැන්න තමයි දැන් අපි පහු කරන ඉස්සරහට යන්නේ. නිදහසේ සිරිපා කරුණා කරන්න පුළුවන් සෙනගඩු නිසා පරිසරයේ සද්ද විතරයි ඇහෙන්නේ, කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ තරම් නිස්කලංකයි. අවාරේ සිරිපා කරුණා කරනවා වගේ තමයි දැනෙන්නේ. වලාකුලින් වෙලා ගන්න සමනල කඳු වැටියේ සුන්දරත්වය සිද්ධාලේප ලක්පයාව දන්සල පහු කරෙන් පස්සේ අපිට ඊළඟට හම් වෙන්නේ සීත ගඟුල. පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යනකොට කිරි කෝඩු කියලා තමයි අපේ චාරිත්‍රයක් විදියට හඳුන්වන්නේ. සීත ගඟුලේ ජලයෙන් අපි පිරිසුදු වෙලා සිරිතක් විදියට දෙහි ගාලා රෙදි කෑල්ලකින් පඳුරු හොදලා අපි කැට ගහනවා සීත ගඟුල ගාව තියෙන මේ දේවාලය. පරිස්සමෙන් කරදරයක් නැතුව සිරිපා කරුණා කරන්න ලැබෙන්න කියලා. සීත ගඟුලට ප්ලාස්ටික් බෝතලයක් පිසික් කරලා තියෙනවා. මම දැකලා මම ඒක අරගෙන ගිහින් කසල එකතු කරන බඳුනකට ගිහින් දැම්මා. Taman ගේන කුණු තැනින් තැන දාලා යන්න එපා. මේ පරිසරයට ආදරය කරන්න. සීත ගඟුල පහුවෙනවත් එක්කම උඩට කරුණා කරද්දී පාරවල් ටිකක් එකට හම් වෙනවා. ඉතින් අපි බලමු දෙන්න දෙපැත්තෙන් යන්නේ පාරවල් දෙපැත්තෙන් කවුද රක් ගාලා එන්නේ කියලා. මං කරුණා කරන්න පරක් වුණා. මං ආපාරේ චොකලට් එකක් කන්න යන්නේ. අපි ගෙනාපු පොලිතින් කෑල්ලක්වත් අපි දාලා ගියේ නෑ. අපි ඔක්කොම අරගෙන ගියා බෑග් එකට දාගෙන. චොකලට් වතුර. චොකලට් කකා තමයි කරුණා කරන්නේ. චොකලට් වතුර නිසා කරුණා කරන්න අපිට තවත් ලේසි වුණා. සුන්දර වූ සමනල කඳු වැටිය තමයි දකින්නේ ඔයාලා වීඩියෝ වලින්. සිරිපා කඳු වැටිය දකින වාරයක් පාසා අපිට දැනෙන මහන්සිය නැති වෙලා යනවා. කරුණා කරන ගමනේ පිපාසය නිවෙන්න මේ වගේ දෙයක් කරපු හැමෝටම ගොඩක් පින් ලැබෙන්න ඕනේ. සිරිපා කරුණා කරනකොට මම දැක්ක තවත් ලස්සන දෙයක් අපේ ජීවිතයට වැදගත් වෙන දේවල් නාම පුරු මගින් ලස්සනට දැනුවත් කරලා තියෙනවා. වෙලාව දැන් 12:42යි. අවුවයි වැස්සයි හිතන්නේ නැති විදිහට දේශගුණය වෙනස් වෙනවා. අපි කරුණා කරන ගමන් තමයි ඉන්නේ. තාපුඩි ඩෝන් ගාලා වැටෙනවා පිටිපස්සට. ගොඩක් සෙනගාඩුයි අමාරේ යනවා වගේම තමයි දැනෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ දකිද්දි ගොඩක් සෙනග නැහැ. වාරේ පටන් අරගෙන උනත් සෙනග නැහැ. දැන් අපි ඉන්නේ ඉන්දිකටු පහන ළඟ. පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න එන දඩු කෝඩු කිරි කෝඩු අඳුන් කූරු පහන් පත්තු කරලා චාරිත්‍රයක් විදියට ඉන්දිකට්ටර නූල අමුණලා මේ විදියට ඇදගෙන යනවා ඉහළට. ඉන්දිකටු පහන පහු කරගෙන ඉස්සරහට යන ගමන් තමයි අපි ඉන්නේ. ඈතින් පේන්නේ රත්නපුර පාරටයි හැටන් පාරටයි හැරෙන තැන. මගේ වම් අත පැත්තට වෙන්න හැටන් පාරත් ඒ වගේම දකුණු දෙසට වෙන්න රත්නපුර පාරත් තමයි ඔයාලා දකින්නේ. ඉදිකටු පහනෙන් උඩට ඇවිල්ලා රත්නපුර පාරයි හැටන් පාරයි තියෙනවා. ඒක පහු කරලා දැන් අපි ඉස්සරහට යන ගමන් අපි හැටන් පාරෙන් තමයි කරුණා කරන්න යන්නේ සිරිපාදී. හිතන්නේ නැති විදියට දේශගුණය වෙනස් වෙනවා. මේකමයි අවුවයි සීතලයි එක තමයි මේ අපි කරුණා කරන්නේ. ඔයාලට වීඩියෝ එකේ බලන්න පුළුවන් ඉස්සරහට. තව පඩි 108යි මහගිරි දඹේට. අපේ මිනිස්සු වම දකුණ දන්නේ සිරිපා කරුණා කරනකොට ඉතින් බෝඩ් එකක් ගහලා දැනුවත් කරලා තියෙනවා කරුණා කරන්න ඕනේ මොන පැත්තෙන්ද කියලා. මම එහෙම කිව්වේ සිරිපා කරුණා කරන්න ඉහළ පහළ යනකොට දකුණ වම කියලා නෑ දෙපැත්තෙන්ම කරුණා කරනවා. ඒ වගේ දේවල් කරපුවාම සෙනග වැඩි දවසට පාර බ්ලොක් වෙනවා. තව පඩි 99යි අහස් ගව්වට. අහස් ගව්ව නායකගේ ස්ථානය ඔයාලට දැන් වීඩියෝ වලින් බලන්න පුළුවන්. අහස් ගව්වට යන ඉදිරියට යන තැන පඩිපෙළ දැන් හදලා තියෙන්නේ අයින් කරලා නායකගේ තැන්. ඔයාලට වීඩියෝ වලින් බලන්න පුළුවන්. සිරිපා කරුණා කරන්න පුළුවන් වෙන්න හැම දෙයක්ම ඉවත් කරලා තියෙනවා තමයි වීඩියෝ වලින් ඔයාලා දකින්නේ. ඇතින් දකින්න තැනින් තමයි පරණ පඩිපෙළ සහ දම්වැල් නාය යෑමෙන් පසුව නැවත මතුවලා තිබ්බේ. අපේ ආදරණීය රණවිරුවන්ගේ කැපවීම මත ඇහැල කණුව අසල නායකගේ ස්ථානය වන්දනාකරුවන්ට වන්දනා කිරීමට පුළුවන් ආකාරයට සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ පිය ගැට පෙළ ශක්තිමත් ආකාරයෙන් කම්බි වලින් ශක්තිමත් දැලක් නිර්මාණය කරලා කොන්ක්‍රීට්
කමෙන්ට්යක් දාන්න සියල්ල සකස් කරලා තියෙන්නේ. ආරාධනා කරනවා ඔයාලටත් බය නැතුව හැටන් වලින් සිරිපා කරුණා කරන්න එන්න කියලා. රණවිරුවන්ගේ කැපවීමේ මහන්සිය මත තමයි ඉක්මනින් නැවත සිරිපා කරුණා කරන්න අවස්ථාව ලැබුණේ. ආදරණීය රණවිරුවන්ට ලෙඩක් දුකක් හැදෙන්න එපා. ගොඩක් පිං ඔයාලට. දිගු වෙහෙසකින් පස්සේ මාර සතුටක් තියෙන්නේ. මළුව පේන මානේ තමයි දැන් අපි ඉන්නේ. තව ටිකයි කරුණා කරන්න. 2:17 වෙලාව. සුමන සමන් ද්වීපයටයි කියලා 2:17 විතර වෙනකොට අපිට උඩ මළුව වෙත්ත යන්න පුළුවන් වෙන මාර සතුටුයි. අපි කරුණා කරන්න ආපු මහන්සියත් නැති වුණ ඇත්තට මළුව දැකලා ඈතින් මාර සතුටක් තියෙන්නේ. රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඒ දැනෙන සතුට විස්තර කරන්නත් අමාරුයි. මා ජීවිතේ කොච්චර වෙහෙස වුණත් ඒ දැනෙන මහන්සිය එක නිමේෂයකින් නැති වෙලා යනවා. මේ දකින පින්වන්ත ස්ථානය නිසා සුමන සමන් දෙවි පිහිටෙන් මේ වාරේ කරුණා කරන්න හිතාගෙන ඉන්න හැම කෙනාටම කරුණා කරන්න වරන් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇස් දෙකෙන් දකින්න තියෙන මිහිපිට දෙවියෝ ලෝකේ ඉන්නේ දැන් අපි. මේ දුම නිසා පහළ මොකක්වත් පේන්නේ නැහැ. තෙද බල අනෝහස් ඇතේසේ පාදය තෙද බල පෙන්වා රකිනා දම්රජ ගෞතම බුදුහිමි වැඩම වෝගිරි. මේ දකින සුන්දර පරිසරයක ජීවය ලබන්නටත් පහස විඳ ගැනීමටත් සුසුම් හෙලීමටත් නිදහසේ ජීවත් වීමත් අප ලද භාග්‍යයකි. ඒ වගේම අපේ වගකීම පොලිතින් බෝතල් අඩුම තරමේ ටොපි කොලයක්වත් මේ පරිසරයට විසික් කරන්න එපා. අපි විසින්ම තමයි මේ වටිනා පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. සිරිපා පියසෙන් දුරුලමු පොලිතින්. ඔයාලත් පරිසරයට ආදරණීය මිනිස්සෙක් වෙන්න. එතකොට මේ දකින පරිසරයේ සුන්දරත්වය හැමදාටම පවතී. හම්බෙන් දකින අවස්ථාවක් දේ දුන්නා පායලා තිබ්බා. ඒකත් අපිට දැක ගන්න අවස්ථාවක් හම්බුණා. ඔයාලට වීඩියෝ එක දාලා බලන්න. ආයි දෙසැම්බර් මාසයක් එද්දී අපි හැමෝගෙම ජීවිත ලස්සන වෙලා තියෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.